හායි යාළුවනේ කොහොමද? ඔන්න පොඩි ට්‍රිප් එකක් යන්නයි හදන්නේ. කොහෙද කියලා මං ඔයාලට කියන්නම්. මේ ඉන්නේ අපේ ට්‍රිප් එකේ මාත් එක්ක යන අය. අපි කට්ටිය තමයි ඒකට ට්‍රිප් එක යන්නේ. හැබැයි මේ ට්‍රිප් එක යන්නේ ප්ලේන් එකෙන්. ප්ලේන් එකේ announcement එකක් දුන්නා සීට් බෙල්ට් දාගන්න කියලා. ඔන්න ඉතින් මගේ බබා නම් සීට් බෙල්ට් එක දාගත්තා. ඔන්න මමයි හස්බන්ඩ් උත් සීට් බෙල්ට් දාගත්තා. මාරම ලස්සනයි ෆ්ලයි කරද්දී අහස පේනවනේ ඔයාලට. ඔය බලාකුළු මැදින් ඔය කළු පාට චූරි චූරි පේන බලාකුළු. බලන්නකො මාරම ලස්සනයි. අපිට ෆ්ලයි කරන්න හම්බුනේ රෑ තමයි. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ සිංගප්පූර් චැන්ගි එයාපෝට් එකේ. අපි සිංගප්පූර් තමයි ආවේ. ඔය තියෙන පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් සිංගප්පූර් එයාපෝට් එකේ. මම හිතුවේ මාවයි බබාවයි මෙතන ෆොටෝස් ගන්නවා කියලා. බලද්දි මෙතන ෆොටෝස් නෙමෙයි අරගෙන තියෙන හස්බන්ඩ්. වීඩියෝ එක. ඔන්න එකක් බලන්නකෝ එනං. අපි මෙට්‍රෝ එකට නගින්නයි හදන්නේ. මෙට්‍රෝ එකට නගිනවා කියන්නේ ට්‍රේන් එකේ. රුණ දැන් ඉතින් අපි ට්‍රේන් එක ඇතුලේ ඉන්නේ. මාරම ලස්සනයි එළියෙම බලද්දී මම සිංගප්පූර් ගිය ෆස්ට් ටයිම් තමයි මේක. අපි දැන් මෙට්‍රෝ එකෙන් බැහැලා හොටෙල් එකට ගිහිල්ලා පොඩි වොෂ් එකක් දාලා රිෆ්‍රෙෂ් වෙලා ඔන්න පොඩක් එළියට ආවා. බලන්නකෝ එළිය මාරම ලස්සනයි. අපේ කට්ටියත් එක්ක උන අපි දැන් චුට්ටක් හැවිදිනවා එළිය වටපිටාව බල මාර ලස්සනයි. පිරිසිදුයි හැමදේම ලස්සනටම තියෙනවා. බලන්න වටපිටාව හරිම ලස්සනයි නේද? ඔය හවසට අපිට පේන විදිහ තමයි ඔය මං වීඩියෝ කරගත්තේ. ඔන්න ඉතින් මං පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා මාත් ඉන්න. ඔය පේන්නේ මමයි අපේ බබායි හස්බන්ඩ්යි ඔන්න මගේ යාළුවයි මල්ලි. පුංචි පවුල රත්තරන් කිනානේ ඔය ඉන්නේ මගේ පුංචි පවුල. මේ මම ඇවිදගෙන යනකොට ගත්ත තවත් ක්ලිප් එකක්. හරිම ලස්සනයි නේද යාළුවනේ? වටපිටාවේම මාරම ලස්සනයි නේ? ඔයාලට පේන්න ඇති මම මේ ගත්ත වීඩියෝ ක්ලිප් එක. මේක තවල්ට මෙහෙම පෙන්නට රෑට කොහොම තියද කියලා ඔයාලන් හිතාගන්න පුළුවන්. හරිම ලස්සනයි. මම ඒකේ වීඩියෝ එකත් ඔයගලන්ට ගේන්නම්. ඔන්න ඉතින් අපි මෙතනින් යනවා මැරින බේ එක බලන්න. හැබැයි දුරට තමයි චුට්ටක් පේන්නේ. ඒ වුණාට මං කරේ නම් මෙතන ෆොටෝස් ගන්න එක. ඔන්න ෆොටෝස් අරගෙන ඉවරයි. අපි දැන් පොඩි කයියක් ගාගෙන යනවා තව ලොකේෂන් එකකට. එහෙනම් යාළුවනේ day 1 සිංගප්පූර් බ්ලොග් එක ඔන්න ඔතනින් ඉවරයි. ඔන්න අපි දැන් මෙට්‍රෝ එක නැග්ගා යන්න. එහෙනම් බයි.